YouTube channel. අන ගොඩ කාලෙකට පස්සේ I'm back. ඉතින් අද මගේ university දවසක්. Usually I have lectures on Monday and Thursday. And today is Monday. ඒතර මට දවසම lectures. උදේ එකක් තියෙනවා 8:00 ඉඳන් ඊළඟ එක තියෙනවා 1 ඉඳන්. මම දැන් මේ ක්ලාස් එකට යන ගමන් ඉන්නේ. මම තාම ඉන්නේ first year එකේ first semester එකේ. එතකොට මට එහෙම ලොකු workload එකක් නැහැ. මම කරන්නේ හරිම freely උදේට lectures වලට ගිහින් lecture එක අහගෙන ඉන්නවා. house lecture අහගෙන ඉන්නවා. ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා චුට්ටක් ආපහු modules චුට්ටක් බලනවා. ඔච්චර තමයි. මම ක්ලාස් එකට යනකොට කවුරුත් ක්ලාස් එකේ හිටියේ නැහැ. ඒ කියන්නේ කවුරුත් ඇවිල්ලා නැහැ. ඒතර මම තමයි මුලින්ම ඇවිල්ලා තිබුණේ. මම හැමදාම මගේ usual මම ඉඳ ගන්න තැනට ගිහිල්ලා මගේ බෑග් එකක් තියලා ඊට පස්සේ මම ආව වොෂ්රූම් එකට මගේ කොණ්ඩේ පීර ගන්න. මම බස් එකේ එනකොට කොණ්ඩේ සම්පූර්ණයෙන් අවුල් වෙලා මොකද උදේට ජනේලයක් අයින සෙට් වුණාම ෆුල් ජනේල අරගෙන එන්නේ. ඊට පස්සේ ඉතින් මගේ මේ ඊළඟට තියෙන ලෙක්චර් එකේ මොඩියුල්ස් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒක ඔන්න වෙනකදී මම පොඩක් ආතල් එකේ හිටියා. මොකද කවුරුත් ඇවිත් නැහැ තාමත්. හැම වෙලේම මම මේ අයිනකට යන්නේ කියලා දන්නවද? මගේ ෆෝන් එකයි ලැප් එකයි charge කරගන්න පුළුවන් නේ ඉඳලා. නැත්නම් වෙන කිසිම හැතක් නැහැ. මේ දවස්වල අපිට තියෙන assignment එකක අපිට essay එකක් ලියන්න තියෙනවා. මේ essay එකට මම මේ අවශ්‍ය කරුණු හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් Google ස්කෝලා වලින් අනිවාර්යෙන් ඕකට මොකක් හරි කරලා මම කරන්නේ ඕක මම ChatGPT දාලා copy paste කරලා paraphrase කරලා ආපහු දාන එක. ඒක හරිම lazy. එයාසේ අපේ lecture කිව්වා අපි past week එකේ submit කරපු assignment එකක ලකුණු දාලා තියෙනවා කියලා. දැන් මම මේ last වෙන එක බලන්න කීයක් තියෙනවද දන්නේ නැහැ කියලා. මම මේක voice over කරලා දෙනම් මගේ marks දාන්නවා. චූටි assignment එකක්. ඒ උනාට ඉතින් first assignment එකනේ ඉතින් හිතේ පොඩි චකිතයක් තියෙනවා. කොහමද මට 3 out of 3 හම්බෙලා තිබ්බා. ඉතින් සාමාන්‍යයෙන් first assignment එකට චුට්ටක් අඩු වුණාම අපේ හිතත් ටිකක් බය වෙනවනේ දැන් ඊළඟ ඒවට මොනවා වෙයිද කියලා. but මම happy. එහෙමයි කියලා දන්නේ නැහැ ඉස්සර assignments වලට මොනවා වෙයිද කියලා. හැබැයි මම always try කරන්නේ මගේ maximum effort එක මේ degree එකට දෙන්න. because මම A levels කරපු side එකට වඩා totally different side එකකින් තමයි මම degree කරන්නේ. A levels වලට කරේ bio, මේක කරන්නේ මම cyber security. මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්න. මේ දෙන දෙක තමයි I think හැම වෙලේම ඉන්නේ. lectures දෙකකදී මට මේ දෙනව හම්බෙලා අනිත් එකේ නම් නෑ. ඒකේ මම තනියම ඉන්නේ. අපි මේ යන්නේ ground floor එකට අපේ payments වල issue එකක් තියෙනයි කියලා ඒක බලන්න. ඉතින් lift එක ගන්න ඕනි staircases වල යන්න ගියොත් එහෙනම් මේකේ හති දාලා මැරෙනවා අපිව. මෙන්න මේ මෙහෙම එකක් තිබුණා. ඉතින් මේක visual wardrobe කියලා. ඒකේ මේ අපි අයින් කරපු ඇඳුම් හරි අඳින්න නැති ඇඳුම් හරි තමයි මේකට දාන්න තියෙන්නේ. මේ තියෙන ground floor එක ලස්සනයි නේද ළමයි? අපේ issue එකත් අපි solve out කරගෙන අපි මේ ආපහු අපේ class එකට යන ගමන් ඉන්නේ. ආපහු class එකට ඇවිල්ලා අපි කර හිටපු වැඩේ continue කරා. අපිට තියෙන assignment එකක් submit කරන්න next Sunday. කියන්නේ මම දැන් මේක voice over කරන්නේ අදනේ. ඒ කියන්නේ මේ එන Sunday වලට තමයි මේක submit කරන්න ඕනි. ඉතින් ඒකේ අදාළ points ටික අපිට campus එක ඇත්තටම හොයාගන්න. ඉතින් ඒක හරිම lazy, හරිම efficient ඒ වැඩේ. ඉතින් ඒකත් ඉවර වෙලා lecture එක ඉවර වුණා. so දැන් අපි යන්නේ ආය අපේ ඊළඟ lecture එක තියෙන එකට. ඒක නම් මම තනියම ඉන්නේ. අර දෙන්න ඇත්තේ නෑ. දෙන්න වෙනම lecture එකක්. ඒගොල්ලෝ modules 4ක් කරනවා. මම කරන්නේ modules 3යි. ඒ නිසා ඒ module එක මට හම්බ වෙන්නේ නැහැ. ඉතින් that's a problem. ඒ වෙලාවට මම තනියම ඉන්නේ. lecture එක ඉවරයි. දැන් අපි යන්නේ. මගේ යාළුවට ඕන කිව්වා කීල්ස් එකට යන්න. ඉතින් අපි තුන්දෙනාම කීල්ස් එකට යහා. කැම්පස් එක ඉස්සරහමයි කීල්ස් එක තියෙන්නේ. ඉතින් ඒක හෙන වාසිය අපිට. හදිස්සියකට හරි මොන හරි වුණොත් කීල්ස් එකට ගන්න පුළුවන්. එන්න මේකේ මම ආසම පාට් එකක් තියෙනවා. wait I will show you. මේ දෙන්න මෙතන ඉන්න කල් මම ගියා මං ආසම තැනට. මේ තින්නේ මං ආසම තැන මිනිස්සු එක. හැබැයි මම මේකෙන් තාම මොකද යත්තේ නැහැ. ගන්න ඕනි ඉක්මනට.
මේකේ තියෙන දේවල් දැක්කම මට පිස්සු වැදෙනවා ඇත්තම කිව්වොත්. කීරිස් එකේ ඉඳන් වීව් එක තමයි මේක තමයි කැම්පස් එක. දැන් ඉතින් තියෙන්නේ ආපහු පාර පැනලා කැම්පස් එකට යන්න. ඇතරම් පාර පාරිනවා කියද්දි මට hina යනවා. මොකද මම සාමාන්‍ය සිහි කල්පනාවක් නැති මිනිස්සෙක්. හැමදාම පාර පනිද්දි මම එක්ක මොකක් හරි වෙන කල්පනාවක් නැත්තම් ඔහේ පාර පැනලා හැප්පෙන්න යනවා. මේ දැන් ලන්ච් ඒරියා එක දැන් මේ බෝතලෙට වතුර පුරන්න තමයි යන්නේ. මේ කැම්පස් එකේ අද එනකොට මම ගෙනාවේ වතුර චුට්ටයි. ඉතින් ඒක ඉවර වුණා. මේකේ තමයි මේ හෙන කූල් එකක් දාලා අපි තුන් දෙනා වතුර පුරවන්නේ. AC එකේ ඉන්නත් ඕනි. ඒ වුණාට හෙනම කූල් එකේ වතුර එකක් පුරවගෙන යන්නේ. දැන් ඉතින් අපි ඉවරයි ලන්ච් අරගෙනත්. දැන් ආපහු අපි යන්න ඕනි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. මොකද අයිස්ක්‍රීම් කන්න ඕනි කිව්වා මේ දෙන්න. සෝ ඉතින් අපි මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට තමයි යන්නේ. මේකේ මේ අයිස්ක්‍රීම් එකක් තියෙනවා. මම ගත්තට පස්සේ තමයි ඒක දන්නේ ඒක මාර රසයි කියන්නේ. ස්කූප් 3ක් ඔය දෙන අයිස්ක්‍රීම් එක. අපි නම් මොකද ටොපින්ග්ස් දාගත්තේ නෑ ඉතින්. ඒ ඊළඟ දවසේ ටොපින්ග්ස් උත් try කරන්න ඕනි කියලා අපි දෙන කතාව වුණා. මේ තියෙන්නේ කැම්පස් එකෙන් එළිය. මෙතන හට්ස් එකේ ගහලා තියෙනවා. මෙතන තමයි මේ ඉඳගෙන ඉන්නේ. මොකද හෙන වෙලාවක් තියෙනවා අපිට තව ඊළඟ ලෙක්චර් එකට යන්න. ඉතින් අර දෙන්නත් බැහැනේ. මම අත ඉතින් අන්තිම වෙනකම් ඉඳලා යනවා. ඒ දෙන්න යන්න ඕනි වෙන ෆ්ලෝර් එකකට, මම යන්න ඕනි වෙන ෆ්ලෝර් එකකට. ඉතින් මම මේ අපේ ක්ලාස් එක හොයාගෙන යන ගම. මෙතන අපේ ක්ලාස් එක මම හිතන්නේ ලෙක්චර් ඇවිත් හිටියා ඒ වෙනකොටත්. අපි උඩට යනකොට තමයි ආවේ. කොහොම හරි මම මගේ හැමදාම ඉන්න සීට් එකට ආවා. මේ programming principles lecture එක මේකට මම ටිකක් වැඩි ආස නැහැ. මොකද මේ අර මම IT කරලත් නැතිසම වෙන්නේ මට ඒක තේරෙනව අඩුයි. ඉතින් ඒකට රෙමිඩි එකක් වශයෙන් මම කරන්නේ ගෙදර ඇවිල්ලා ওই කෝඩින් එහෙම තියෙන Python videos YouTube එකෙන් අරන් ආයෙ බලන එක. මේ එහෙම නැත්නම් ඉතින් අපිට මොඩියුල් එක ගොඩ දා ගන්නත් එපයි. ප්‍රේනවනේ මට ඒවා තේරෙන්නේ නැහැ සමහරක් ඒවා. ඉතින් ඒක නිසා තමයි මම පොඩ්ඩක් ඒකට චුට්ටි වැඩි අවධානයක් දීලා තියෙන්නේ. ලෙක්චර්ස් ඉවරයි. දැන් මම ගෙදර යනවා. මම ගෙදර මෙතන ඉඳන් ගෙදර යන්න එක බස් එකක් අරන් කොටුවට එන්න ඕනි. ඊට පස්සේ කොටුවේ ඉඳන් අපේ ගෙගවටම බස් එකක් තියෙනවා. ඒ බස් එකේ යන්න ඕනි. මේ මම ගෙදර යනවා. මම ගෙදර ආවා. ඔන්න මම ගෙදර එනකොටම බලන් ඉන්නවා එක්කෙනෙක්. මේ බලන්නකො මෙයා තමයි මම ගෙදර යනකොට හැමදාම බලන් ඉන්නේ. ඉතින් මගේ ලියෝ බබා. එයා තමයි ඉතින් අපේ ගෙදර ඉන්න සුරතල් බලු පැටියා. ඇත්තටම සත්තු කියන්නේ හරිම ආදරණීය జాතියක්. ඉතින් ඔය දැන් මම එනකම් බලන් ඉන්නේ. මම ඇත්තටම එයාට මොකුත් ගේන්නෙත් නෑ. ඒ වුණාට එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ගෙදර ආපු ගමන් මම කරේ මගේ තියෙන බඩු ටික අස් කරපු එක. මොකද එහෙම තිබ්බ නැත්නම් මට සෙට් නෑ ඊළඟට වැඩේ පටන් ගන්න. ඉතින් ගෙදර ආපු ගමන් මම බඩු ටික අස් කරලා තමයි ඉතුරු වැඩ පටන් ගන්නේ. ඊට පස්සේ මගේ ලෙක්චර් එකක රෙකෝඩින් එකක් තිබුණා බලන්න. ඒක බලන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ඊළඟ ලෙක්චර් එක බ්‍රහස්පතින්දානේ. ඊට කලින් මේ ලෙක්චර් එකේ රෙකෝඩින් එක බලලා ඉවර කරන්න ඕනේ. සෝ ඉතින් ඒ රෙකෝඩින් එක බලන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේ ලෙක්චර් රෙකෝඩින් එක කියවට මේක අපිට මේ ලෙක්චර් එක කියලා තියෙන ඔයාලා එනකොට කලින් දවසේ වීඩියෝ එක බලාගෙන එන්න කියලා මේ වෙබ්සයිට් එකේ තියෙන. සෝ ඊට පස්සේ තමයි උගන්වන්නේ. එහෙම බලාගෙන යනකොට ඒක හෙන අපිට පහසුයි. ඒ කියන්නේ දැන් අපි මේ ලෙක්චර් රූම් එකේ ඉන්නකොට ඒගොල්ලෝ අහන ඒවාට අපිට කියන්න පුළුවන් හරි ඉක්මනට මොනවද උත්තර කියලා. ඒක ඇත්තටම මේ හරිම යූස්ෆුල්. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ අර පාඩමට ලෑස්ති වෙලා ගියාම ඒක හෙනම මේ වටිනවා. ඉතින් එහෙනම් අදට එච්චරයි. එහෙනම් මං ගිහින් එන්නම්. ඊළඟ vlog එකේදී හම්බෙමු. මං හිතනවා ඊළඟ vlog එකක් දාන්න පුළුවන් වෙයි කියලා. Bye.